නෙමෙයි හරිද? හරි වලිදාගන්න. ලලයි මැනිකල ලෑලි මැනි කියලා නෙවෙයිලු යාලා. හරි මැනි ලෑලි කියලා. මැනිකල නෙමෙයි කියලා. ආර ලෑලි මැනික කියලා කිව්වත් ලෑලි මැනිකල දාගන්න එපා කිව්වා. ඒකට හරි මම බැලුවා මේ මට මොනවාරි කිව්වද කියලා. උඹට ආපු ගමන් මන් දෙනවා සිරායටම ගෙනත් දෙනවා ඕන දෙයක් ඉල්ලුවා. මට නම් ඉතින් එන්න කියලා. මේ දැන් කේක් කෑවද? නෑ සුපුන්නයි මොන කේක්ද? ඔය දැන් කැපුවේ එතකොට? කැපුවා කියන්නේ කපලා ඔක්කොම දීලා මං ආවෙන්න. මොන හුත්තක් කරගනින් කියලා මම ආවා. ගහනවා කලින්. මලිය ඔයාගේ මෙන්ක ලෑලිමනික වෙන්න ඇති. අපි ලෑලි ඒ වගේම සුපුන්ටත් ලස්සන දිගුවමනක් යන සතුටින් ඉන්න ඕන. හරි thank you. මලිය ඔයාගේ මැනික ලෑල්ල මැනික් වෙන්නේ ඇති. අපි ලෑලි මැනික් නොවේ. මං ඔයාක තරහ අනේ මාත් එක්කයි යන්නේ තරහ වෙන්නේ. පොඩියගේ channel මේ මු තුනක් දානවා අඩෝ. එහෙම කියන්න එපා කි. වෙන්න කලින් කේකක් ගහුවොත් මම පොඩියගේ ගෙදර ගිහින් ලයිව් එකක් දානවා. ඉතින් ඇති බං අනිවාර්යෙන්. මේ පොඩි ඔයාගේ මේ කියන්න එපා. ඇයි මැනිකේ මාත් එක්ක තරහ? ඈ මැනිකේ ගවන් සිරාවටම සිදුනෝන අම්මා දුනෝන අම්මා පැටියෝ. අම්මට විහිළුවක්නේ. මලියා එල කියන. ඒකනේ දාමු සුපිරි ලයිව් එකක් 1000ට. සතියක් ඇතුළත නම් බැරි වෙයිද? 1000 ගන්න පුළුවන් මේ ලබන මාසය ඇතුළත 2026 වෙන්න ඉස්සෙල්ලා 1000 ගන්න. මේ සුපුන්න දැන් අයියා 400 දැන් කීයක් කිට්ටුක? සුභා පැටියෝ ගෙනෙවුම් වගේ අම්මා. මේ දැන් කීයක් තියෙනවද බං? එකක් නෙවෙයි 400? 360 ගණන් දුකද තියෙනවා. ඔව් මේ 290 ගානයි නේද අපි පටන් ගන්නකොට තිබුණේ? අපි පටන් ගන්නකොට තිබුණේ 200 ගානක්. ඔව්. 280ද කොහෙද තිබුණේ? කියන්නේ සුපුන්න අයියා මම දැන් යනවා බං. මාසයයි දවස් 7යි. 6යි channel එකට. නෑ මාසයයි දවස් 6යි හදලා මාසයයි දවස් channel එකට. ගානක් ගැහුවා. අවුලක් නෑ හොඳයිනේ. හොඳයි. හැබැයි මෙහෙමයි ඒ සුපුන්න වගේම අයියා. මටත් සබ්ස්ක්‍රයිබ් කරපු අයට ස්තුතියි. කවුද? මලියා කියන්නේ මලියෝ මගේ මල්ලි වගේ. මලියා මගේ මල්ලි වගේ. සුදු මොකද කතා කරන්නත් බැරි වුණා. සුදුට උම්ම එකක් ඉල්ලුවා. අඩේ ඇත්තනම සුදු උම්මා හායි කවුද මේ හංසිනී බබා. හායි හංසිනී බබා. හායි හංසිනී බබා. හංසිනී බබා මං හරි නේද? නම කිව්වා හරි නේද? මැනිකේ ඔක්කොටම ඔක්කොම ගිහිල්ලා සුදු වගේ නෝනා කියන. සුදු නෝනා. මන් හොඳට වෙලා ඉන්නේ පැටියෝ. ඔයා මොකද කරන්නේ? හංසිනී ඒකනේ හංසිනී හරි. හංසිනී බබා. ඕ හායි සීයේ කියනවා. හායි කොහමද? විනෝද්. කොහමද විනෝද්? එන්නේ කට්ටිය 13ක් එන්න බල්ලෑර බලන්න. විනෝද් මොකෝ වෙන්නේ? කාලා බීලා දැන් නම් ඉතින් කාලාද කියලා අහන්න බෑ. දැන් 12ක් කරලා දැන් නම් කාලා ඇති. දැන් ඉතින් ඔය ඇඳට වෙලා ඉන්න ගමන් පොඩි චටක් දාන්න ආවා. නේද? හංසිනිත් එහෙමයි. ඔතන යට තියෙන කැල්ල ටක් ගාලා බලන්නකො. ඔව්. මැනිකේ කියන්නේ කෝකද? වීඩියෝ කැල්ල තියෙනවා